මුලින්ම කියන්නම් මේක ග්‍රැමර් වීඩියෝ එකක් නන් නෙවෙයි. මේක 100%ක්ම ඉංග්‍රීසි කතා කරවන්න පුහුණු කරන්න හදපු වීඩියෝවක්. ඔයා ව්‍යාකරණ එහෙම නැත්නම් ග්‍රැමර් ඉගෙන ගන්න ආපු කෙනෙක් නම් මේක බලන්න එපා. සම්පූර්ණ වීඩියෝ එක බැලුවේ නැති වුණත් කමක් නැහැ. මේ වීඩියෝ එකේ මුල විනාඩි 5 විතරක් බලන්නකෝ. ලංකාවේ 99%ක් දෙනා නොදන්න භයානක රහසක් කියලා දෙනවා. ඔයා දන්නවද ලෝකේ තියෙන කුඩාම වාක්‍ය මොකක්ද කියලා? මම මේ ගැන කලිනුත් කතා කරලා තියෙනවා. මේ තියෙන්නේ ලෝකේ තියෙන කුඩාම වාක්‍ය අකුරු 2යි තියෙන්නේ. මේක වාක්‍යයක්ද? මේක වචනයක් කියලා නේද හිතෙන්නේ? මොකක්ද ඉතින් මේ වාක්‍යයේ තේරුම? නෑ මේ වචනේ තේරුම හරිම සරලයිනේ. ගෝ කියන්නේ යනවා කියන එකනේ. නෑ පැටලුණා ඔයාට. අපි ගාව තව තේරුමක් තියෙනවා. අපි කාට හරි යන්න කියලා කියනවා නේද? ඒක වාක්‍යයක්නේ, විධානාත්මක වාක්‍යයක්. මේ වචනේම භාවිතා කරලා තමයි කාට හරි යන්න කියලා කියන්නේ, ගෝ කියලා කියන්නේ. අන්න ඒ නිසා තමයි මේක ලෝකේ කුඩාම වාක්‍ය වෙන්නේ. දැන් ඔයා මේ කතාව දන්නේ කොහමද? මම දැන් ඔයාට ඉතාම සරලව පැහැදිලි කරලා කියලා දුන්න නිසා නේද ඔයා මේක දන්නේ. මම කියන්නම් දැන් අර මුලින්ම කිව්ව භයානක කතාව. මේක අනිවාර්යෙන්ම අහන්න. මේක තමයි වැදගත්ම කෑල්ල. ඔයාට මෙහෙම ඉංග්‍රීසියෙන් කියන්න ඕනි කියලා හිතන්නකෝ. ඔයාට කියන්න ඕන මට දැන් යන්න ඕනේ කියලා. මේ විදිහේ වාක්‍යයක් ඔයාට ඉංග්‍රීසියෙන් කියන්න ඕනේ. ඒ කියන්නේ මේ අදහස ඔයාට ඉංග්‍රීසියෙන් කියන්න ඕන. මේ විදිහට තමයි කියන්නේ. මට දැන් යන්න ඕන කියලා කියන්නේ I have to go. මොකක්ද? I have to go. මට දැන් යන්න ඕන. මේක කියන්න ඕන ව්‍යාකරණ නීතිය. ඒ කියන්නේ ග්‍රැමර් පාඩම තමයි මේ තියෙන්නේ. I තියනවා. I කියන්නේ මම. have to කියන පදය තියෙනවා අවශ්‍යයි කියලා පෙන්වන්න. ඊළඟට verb එක. එහෙම නැත්නම් ක්‍රියාපදය තියෙනවා. I තියනවා, have to තියෙනවා, ක්‍රියාපදයේ විදියට go තියෙනවා. අවංකවම හිතලා බලන්න. ඔයාට පුළුවන්ද ඔහොම ඉංග්‍රීසි කතා කරන්න? මොකක් හරි යවුවාම ඔහොම ව්‍යාකරණ ටික ඔළුවෙන් ගලපන්න ඔයාට වෙලාව තියනවද? ඒක ප්‍රායෝගිකයිද? නෑ නේද? හරි. එහෙනම් කොහොමද අප්පා ඉංග්‍රීසි කතා කරන්න ඕන? මේක ලොකු ප්‍රහෙලිකාවක්. එකම දේ තමයි අහගෙන ඉන්න එක. වෙන ක්‍රමයක් මම නම් දන්නේ නෑ. ඔයා පොඩි කාලේ අහගෙන ඉඳලා නේද සිංහල ඉගෙන ගත්තේ? මම පටන් ගන්නකොටම කිව්වනේ මේක ව්‍යාකරණ වීඩියෝ එකක් නෙමෙයි. කියන්නේ ග්‍රැමර් වීඩියෝ එකක් නෙවෙයි. මේ වීඩියෝ එක ඇතුලේ තියෙනවා වාක්‍ය හදන ක්‍රම 100ක්. උදාහරණ වාක්‍ය රටා දෙකකුත් එක්ක. ඒ කියන්නේ උදාහරණ වාක්‍ය රටා 200ක් තියෙනවා. මේ හැම එකක්ම ව්‍යාකරණ දැනුම නැතුව, ඒ කියන්නේ ඔයා අකුරක්වත් දන්නේ නැති වුණත්, ග්‍රැමර් මොකුත්ම දන්නේ නැති වුණත් ඔයාට ඉගෙන ගන්න පුළුවන්. අර කලින් කිව්වා වගේ අමාරු වාක්‍ය රටා නැහැ. වාක්‍ය හදන ක්‍රමය තියෙනවා, උදාහරණ තියෙනවා. ඔයාට තියෙන්නේ අහගෙන ඉන්න විතරයි. දැන් තේරෙනවනේ අරමුණක් නැතුව කොච්චර පන්ති වලට ගියත්, කොච්චර ව්‍යාකරණ දැනගත්තත් කවදාවත් කතා කරන්න බැරි වෙන බව. මේ වීඩියෝ එකේ මුල ඉඳන් සරලම තැන ඉඳන් වාක්‍ය රටා කියලා දෙනවා. වීඩියෝ එකේ වාක්‍ය රටා 50න් පස්සේ ටිකක් විතර අමාරු රටා තියෙන්නත් පුළුවන්. හැබැයි ඒ හැම රටාවක්ම අතිශයින්ම ප්‍රායෝගිකයි. හරියට කතාවක් අහගෙන ඉන්නවා වගේ මේ වීඩියෝ එක ඉවසීමෙන් අහගෙන ඉන්න. ඉවසීම තමයි වැදගත්ම දේ. ඒ විතරක් නෙවෙයි. අපි ගාව තියෙනවා වාක්‍ය රටා 4500ක පුහුණු පාඨමාලා 2ක්. ඒ ගැන මම ඔයාලට සවිස්තර විස්තරයක් අරන් එන්නම්. මේ වීඩියෝ එකේ තියෙන පාඩම් 20ක් ඇහුවට පස්සේ මට අවශ්‍ය නැහැ උනන්දු නැති කෙනෙක්ට මේ පාඨමාලා ලබා දෙන්න. මට ඕනේ උනන්දු කෙනෙක්ට මේ පාඨමාලා ලබා දෙන්න. ඔයා අවංකවම මේ වීඩියෝ එක අවසන් වෙනකන් අහන්න. ඒක ඔයාගෙම හිතට ඇතුල් කරගන්න. එහෙමවත් ඉවසීමක් නැත්තම් මේ කතාව දැම්ම නවත්තමු. එහෙනම් වැඩේ පටන් ගමු.
ඉවසීමෙන් අහන්න. පළවෙනි වාක්‍ය රටාව 20න් පස්සේ මම කියන්නම් අර පාඨමාලාව ගැන. පාඩම් අංක 1. මම මෙන්න මේ වගේ දෙයකට බයයි. අපි මොකකට හරි බයයි කියලා කියන්නේ කොහොමද? I am afraid of. මොකක්ද? I am afraid of. මම මෙන්න මේ වගේ දෙයකට බයයි. අපි දැන් උදාහරණ දෙකක් බලමු. මුලින් කිව්වා වගේ ඉවසීමෙන් අහගෙන ඉන්න මොකුත්ම හිතන්න නැතුව. උදාහරණ 1. I am afraid of snakes. මම සර්පයන්ට බයයි. snakes කියලා කියන්නේ සර්පයන්ටනේ. I am afraid of snakes. මම සර්පයන්ට බයයි. උදාහරණය 2. I am afraid of heights. උස තැන්වලට තමයි heights කියලා කියන්නේ. I am afraid of heights. මම උස තැන්වලට බයයි. I am afraid of heights. පාඩම් අංක 2. මට මෙන්න මේ වගේ දෙයක් ගැන ආසාවක් උනන්දුවක් තියෙනවා. මේකට ටිකක් මං කැමතියි කියලා කොහොමද කියන්නේ? I am interested in. කොහොමද කියන්නේ? I am interested in. මම මේ දේට කැමතියි. උදාහරණය 1. I am interested in music. මම සංගීතය ගැන උනන්දුවෙන් ඉන්නේ. එහෙම නැත්නම් මට ලොකු ආසාවක් තියෙනවා. මියුසික් කියන්නේ සංගීතයටනේ. I am interested in music. මට සංගීතය ගැන උනන්දුවක් තියෙනවා. උදාහරණය 2. I am interested in sports. මට ක්‍රීඩා ගැන උනන්දුවක් තියෙනවා. I am interested in sports. මට ක්‍රීඩා ගැන උනන්දුවක් තියෙනවා. I am interested in sports. පාඩම් අංක 3. මම මෙන්න මේ වගේ දෙයකට එහෙම නැත්නම් මේ වගේ වැඩකට දක්ෂයි කියන එක කොහොමද කියන්නේ? I am good at. I am good at. එහෙම නැත්නම් I'm good at කියලා කියන්න පුළුවන්. මම මේ වැඩේට දක්ෂයි. උදාහරණය 1. I am good at singing. මම සින්දු කියන්න දක්ෂයි. Singing කියන්නේ ගීත ගායනා කරනවට සින්දු කියනවට. I am good at singing. මම සින්දු කියන්න දක්ෂයි. I am good at singing. උදාහරණය 2. I am good at math. මම ගණිතයට දක්ෂයි. I am good at math. මම ගණිතයට දක්ෂයි. I am good at math. මම ගණිතයට දක්ෂයි. පාඩම් අංක 4. මම මෙන්න මේ වගේ දෙයකට හරි මේ වගේ වැඩකට හරි දක්ෂ නෑ කියලා කොහොමද කියන්නේ? I am bad at. I'm bad at. එහෙම නැත්නම් I am bad at. මම මෙන්න මේ වගේ දෙයකට හරි වැඩකට හරි දක්ෂ නෑ. I am bad at කියලා තමයි අපි කියන්නේ. උදාහරණය 1. I am bad at drawing. මම චිත්‍රාන්දින්න එච්චර දක්ෂ නෑ. I am bad at drawing. මම චිත්‍රාන්දින්න එච්චර දක්ෂ නෑ. I am bad at drawing. උදාහරණය 2. I am bad at dancing. මම නටන්න එච්චර දක්ෂ නෑ. dancing කියලා කියන්නේ නර්තනයට. එහෙම නැත්නම් නටනවට. I am bad at dancing. මම නටන්න එච්චර දක්ෂ නෑ. I am bad at dancing. පාඩම් අංක 5. මම මෙන්න මේ වගේ දෙයක් හොයමින් තමයි ඉන්නේ. කොහොමද කියන්නේ? I am looking for. මම මෙන්න මේ වගේ දෙයක් හොයන ගමන් ඉන්නේ. I am looking for. මම මේක හොයනවා. I am looking for. උදාහරණය 1.
I am looking for my phone. මම්මගේ ෆෝන් එක හොයනවා කොහෙද තියෙන්නේ කියලා. I am looking for my phone. මම්මගේ ෆෝන් එක හොයනවා. I am looking for my phone. මම්මගේ ෆෝන් එක හොයනවා. උදාහරණය 2. I am looking for a job. මම රැකියාවක් හොයනවා. එහෙම නැත්නම් රස්සාවක් හොයනවා. I am looking for a job. මම රස්සාවක් හොයන්නේ. I am looking for a job. පාඩම් අංක 6. මම මෙන්න මේ වගේ කෙනෙක් කෙනකන් ඉන්නවා. එහෙම නැත්නම් මේ දේ වෙනකම් බලාගෙන ඉන්නවා. I am waiting for. මොකක්ද? I am waiting for කියලා තමයි කියන්නේ. I am waiting for. මේ වගේ දෙයක් වෙනකම් කෙනෙක් කෙනකන් මම බලන් ඉන්නවා. I am waiting for. උදාහරණය 1. I am waiting for my friend. මම්මගේ යාළුවෝ එනකන් බලන් ඉන්නවා. I am waiting for my friend. මම්මගේ යාළුවෝ එනකන් එහෙම නැත්නම් යාළුවා එනකන් ඉන්නවා. I am waiting for my friend. මම්මගේ යාළුවා එනකන් ඉන්නවා. I am waiting for my friend. උදාහරණය 2. I am waiting for the bus. මම බස් එක එනකන් ඉන්නවා. I am waiting for the bus. මම බස් එක එනකන් ඉන්නවා. I am waiting for the bus. මම බස් එක එනකන් ඉන්නවා. පාඩම් අංක 7. මම මේ වගේ කෙනෙක් එක්ක කතා කරනවා කියන එක තමයි නැත්තම් මෙයාට මම කතා කරනවා කියන එක තමයි මේ කියන්නේ. I am talking to. I am talking to. මම මෙන්න මේ වගේ කෙනෙක් එක්ක කතා කරනවා. I am talking to. උදාහරණය 1. I am talking to my teacher. මම මගේ teacher එක්ක කතා කරනවා. I am talking to my teacher. මම මගේ teacher එක්ක කතා කරනවා. I am talking to my teacher. මම මගේ teacher එක්ක කතා කරනවා. I am talking to my teacher. උදාහරණය 2. I am talking to my brother. මම මගේ සහෝදරයා එක්ක කතා කරනවා. My brother කියන්නේ මගේ සහෝදරයානේ. අයියා හරි මල්ලි හරි. I am talking to my brother. මම මගේ සහෝදරයා එක්ක කතා කරනවා. පාඩම් අංක 8. මන් දැන් මෙන්න මේ වගේ දෙයක් අහන ගමන් ඉන්නේ. එහෙම නැත්නම් මම මේ වගේ දෙයක් අහනවා. I am listening to. I am listening to. මම මේ වගේ දෙයක් අහනවා. I am listening to. මම මේ වගේ දෙයක් අහන ගමන් ඉන්නේ. I am listening to. උදාහරණය 1. I am listening to a song. මම සින්දුවක් අහනවා. I am listening to a song. මම සින්දුවක් අහන ගමන් ඉන්නේ නැත්තම් සින්දුවක් අහනවා. I am listening to a song. මම සින්දුවක් අහනවා. උදාහරණය 2. I am listening to the news. මම ප්‍රවෘත්ති අහනවා. I am listening to the news. මම ප්‍රවෘත්ති අහනවා. I am listening to the news. මම ප්‍රවෘත්ති අහනවා. I am listening to the news. පාඩම් අංක 9. මම මේ දැන් මේ වගේ දෙයක් බල ඉන්නේ. මොකක් හරි දෙයක් නරඹනවා බලනවා කියන එක තමයි මේ කියන්නේ. I am watching. මම මේ වගේ දෙයක් බලන ගමන් ඉන්නේ. නරඹනවා. I am watching. මම මේ වගේ දෙයක් බලනවා. I am watching. උදාහරණය 1. I am watching TV. මම TV බලනවා. I am watching TV. මම TV බලනවා. I am watching TV. උදාහරණය 2. I am watching a movie. මම ෆිල්ම් එකක් බලනවා. එහෙම නැත්නම් මූවි එකක් බලනවා. I am watching a movie. මම ෆිල්ම් එකක් බලනවා. I am watching a movie.
පාඩම් අංක 10. මන් දැන් මෙන්න මේ වගේ දෙයක් කියවනවා කියන එක තමයි මේ කියන්නේ. I am reading. මේක කියවනවා. නැත්නම් මෙන්න මේ වගේ දෙයක් කියවනවා. reading කියන්නේ යමක් කියවනවටනේ. I am reading. මන් දැන් මෙන්න මේ වගේ දෙයක් කියවනවා. උදාහරණය 1. I am reading a book. මම පොතක් කියවනවා. I am reading a book. මම පොතක් කියවනවා. I am reading a book. උදාහරණය 2. I am reading a message. මම message එකක් කියවනවා. I am reading a message. මම message එකක් බලනවා. message එකක් කියවනවා. I am reading a message. පාඩම් අංක 11. මන් දැන් මෙන්න මේ වගේ දෙයක් ලියනවා කියන එක තමයි මේ කියන්නේ. I am writing. I am writing. මන් දැන් මෙන්න මේ වගේ දෙයක් ලියනවා. I am writing. උදාහරණය 1. I am writing a letter. මම ලියුමක් ලියනවා. I am writing a letter. මම ලියුමක් ලියනවා. I am writing a letter. උදාහරණය 2. I am writing a note. මම note එකක් ලියනවා. I am writing a note. මම note එකක් ලියනවා. I am writing a note. පාඩම් අංක 12. මන් දැන් මෙන්න මේ වගේ වැඩක් කර ඉන්නේ. මේ වගේ වැඩක නිරත වෙනවා කියලා කොහමද කියන්නේ? I am working on. I am working on. මම මේ වගේ වැඩක නිරත වෙනවා කියලා කියන්නේ I am working on. උදාහරණය 1. I am working on a project. මම project එකක වැඩ කරනවා. ව්‍යාපෘතියක වැඩ කරනවා. I am working on a project. උදාහරණය 2. I am working on my homework. මම ගෙදර වැඩ කරනවා. I am working on my homework. මම ගෙදර වැඩ කරනවා. I am working on my homework. පාඩම් අංක 13. මම මෙන්න මේ වගේ දෙයක් ගැන හිත ඉන්න කියලා කොහමද කියන්නේ? I am thinking about. I am thinking about. මම මේ වගේ දෙයක් හිතනවා. I am thinking about. උදාහරණය 1. I am thinking about my future. මම මගේ අනාගතය ගැන හිතනවා. I am thinking about my future. මම මගේ අනාගතය ගැන හිතනවා. I am thinking about my future. උදාහරණය 2. I am thinking about the trip. මම ගමන ගැන හිතනවා. I am thinking about the trip. මම ගමන ගැන හිතනවා. I am thinking about the trip. මම ගමන ගැන හිතනවා. පාඩම් අංක 14. මම මෙන්න මේ වගේ දෙයක් ගැන කතා කරනවා කියලා කොහමද කියන්නේ? I am talking about. I am talking about කියලා තමයි කියන්නේ. මම මෙන්න මේ වගේ දෙයක් ගැන කතා කරනවා. I am talking about. උදාහරණය 1. I am talking about school. මම ඉස්කෝලේ ගැන කතා කරනවා. I am talking about school. මම පාසල ගැන ඉස්කෝලේ ගැන කතා කරනවා. I am talking about school. උදාහරණය 2. I am talking about my family. මම පවුල ගැන කතා කරනවා. පවුලේ අය ගැන කතා කරනවා. I am talking about my family. මම පවුල ගැන කතා කරනවා. පාඩම් අංක 15. මම මෙන්න මේ වගේ දෙයක් ගැන ඉගෙන ගන්නවා කියලා කොහමද කියන්නේ? I am learning about. මොකක්ද? I am learning about. මම මෙන්න මේ වගේ දෙයක් ගැන ඉගෙන ගන්නවා. උදාහරණය 1. I am learning about computers. මම පරිගණක ගැන ඉගෙන ගන්නවා. I am learning about computers. මම පරිගණක ගැන ඉගෙන ගන්නවා.
I am learning about computers. උදාහරණය 2. I am learning about animals. මම සත්තු ගැන ඉගෙන ගන්නවා. I am learning about animals. මම සත්තු ගැන ඉගෙන ගන්නවා. I am learning about animals. පාඩම් අංක 16. මම මෙන්න මේ වගේ වැඩක් කරන නිසා busy කියලා කොහොමද කියන්නේ? I am busy. busy කියන්නේ කාර්යබහුලයි කියන එකනේ. මම මෙන්න මේ වගේ වැඩක් කරන හින්දා busy. I am busy කියලා තමයි අපි කියන්නේ. I am busy. උදාහරණය 1. I am busy studying. මම පාඩම් කරන හින්දා busy. I am busy studying. මම පාඩම් කරන නිසා busy. I am busy studying. උදාහරණය 2. I am busy cooking. මම කෑම උයන නිසා busy. I am busy cooking. මම උයන නිසා එහෙම නැත්නම් කෑම හදන නිසා busy කියන එක තමයි I am busy cooking කියලා කියන්නේ. මම උයන නිසා busy. I am busy cooking. පාඩම් අංක 17. මට මෙන්න මේ වගේ වැඩක් කරන්න කාලය තියෙනවා. වෙලාව තියෙනවා කියලා කියන්නේ කොහොමද? I am free to. I am free to. මට මෙන්න මේ වගේ වැඩක් කරන්න වෙලාව තියෙනවා, කාලය තියෙනවා. I am free to. උදාහරණය 1. I am free to talk. මට කතා කරන්න වෙලාව තියෙනවා. I am free to talk. මට කතා කරන්න වෙලාව තියෙනවා. I am free to talk. මට කතා කරන්න වෙලාව තියෙනවා. I am free to talk. උදාහරණය 2. I am free to help. මට උදව් කරන්න වෙලාව තියෙනවා. I am free to help. මට උදව් කරන්න වෙලාව තියෙනවා. I am free to help. පාඩම් අංක 18. මම මෙන්න මේ වගේ දෙයකට තැනටමත් පරක්කුයි කියලා කොහමද කියන්නේ? I am late for. I am late for. මම මෙන්න මේ වගේ වැඩකට තැනටමත් පරක්කුයි. I am late for කියලා තමයි කියන්නේ. උදාහරණය 1. I am late for class. මම පන්තියට යන්න පරක්කුයි. එහෙම නැත්නම් මම පන්තියට පරක්කුයි කියන එක තමයි I am late for class කියලා කියන්නේ. මම පන්තියට පරක්කුයි. I am late for class. උදාහරණය 2. I am late for work. මම වැඩට යන්න පරක්කුයි. I am late for work. මම වැඩට යන්න ඇත්තටම පරක්කුයි. I am late for work. පාඩම් අංක 19. මම මෙන්න මේ වගේ දෙයකට වේලාසනින් ඇවිල්ලා කින්නේ කියලා කොහොමද කියන්නේ? I am early for. I am early for. මම මේ වගේ වැඩකට ගොඩාක් කලින් ඇවිල්ලා ඉන්නේ. I am early for. උදාහරණය 1. I am early for the meeting. මම මීටින් එකට වේලාසනින් ඇවිල්ලා ඉන්නේ. I am early for the meeting. මම මීටින් එකට වේලාසනින් ඇවිල්ලා ඉන්නේ. I am early for the meeting. උදාහරණය 2. I am early for class. මම පන්තියට වේලාසනින් ඇවිල්ලා ඉන්නේ. I am early for class. මම පන්තියට වේලාසනින් ඇවිල්ලා ඉන්නේ. I am early for class. පාඩම් අංක 20. මම මෙන්න මේ වගේ දෙයකට ලෑස්ති කියලා කොහොමද කියන්නේ? පාඩම් අංක 20න් අපි සාකච්ඡා කරන්නේ ගැන I am ready for. I am ready for. මම මෙන්න මේ වගේ දෙයකට ලෑස්ති. I am ready for. I am ready for. උදාහරණය 1. I am ready for the exam. මම විභාගයට ලෑස්ති. I am ready for the exam. මම විභාගයට ලෑස්ති. I am ready for the exam. උදාහරණය 2.
I am ready for work. මම වැඩ කරන්න. එහෙම නැත්නම් වැඩට යන්න ලෑස්ති. I am ready for work. මම වැඩට යන්න වැඩ කරන්න ලෑස්ති. I am ready for work. ඔයා දැන් පාඩම් 20ක් ඇහුවා නේද? දැන් කියන්නම් අපේ පාඨමාලා ගැන. දැන් මේ වීඩියෝ එක ස්කිප් කරන්න නේද යන්නේ? ඒ කියන්නේ මේක බලන්න නැතුව ඉස්සරහට යන්න නේද හදන්නේ? එපා. ඔයාට වැදගත් දෙයක් මෙතනක් තියෙන්න බලුවන්. අහගෙන ඉන්නකො චුට්ටක් ඉවසීමෙන්. ඊට මම මුලින්ම පැහැදිලි කළානේ වාක්‍ය අහන එක කොච්චර වැදගත්ද කියලා. ග්‍රැමර් දන්නේ නැති වුණත් ඔයා වාක්‍ය රටා දන්නවා නම් ඉංග්‍රීසි කතා කරන්න බලුවන්. හැබැයි අපිට හැම වාක්‍යයක්ම වැදගත්ද? ඒක තමයි ප්‍රශ්නේ. නැහැ. අපිට ඕනේ ප්‍රායෝගික වාක්‍ය රටා විතරමයි. ඔයාට වැඩියෙන්ම ජීවිතේ හමු වෙන අවස්ථා 100කදී භාවිතා වෙන වාක්‍ය රටා 3000ක් ඔයා ඇහුවොත් එහෙම මොනවා වෙයිද? ඔයාගේ දැනුම කොච්චරනම් වැඩි වෙයිද? නිකමට හිතලා බලන්න. ඒ විතරක් නෙමෙයි. මේ වීඩියෝ එකේ තියෙනවා වගේම වාක්‍ය ආදන තවත් ක්‍රම 100ක් එක්ක උදාහරණ වාක්‍ය 1500කුත් ඇහුවොත් මේ සේරම ඔයාට ඉතාම පහසුවෙන් ලබා ගන්න පුළුවන්. 100%ක්ම ඩේටා නැතුව ඔයාට බලන්න ක්‍රමයකුත් තියෙනවා. මේ පාඨමාලාවට කිසිම වයස් භේදයක් නැහැ. ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්න උනන්දුයි නම් අහන්න කැමතියි නම් මේ පාඨමාලාවත් එක්ක ඔයාට එකතු වෙන්න පුළුවන්. ඔයා මොන ලෝකෙ හිටියත් මේක මාසයක් අහලා බලන්නකෝ. ඔයාගේ දැනුම ඔයා ඉන්නවට වඩා අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. ඒක ස්ථිරයි. ඉංග්‍රීසි දැනුම මොකුත්ම නැති කෙනෙක්ට වුණත් බය නැතුව අහන්න පුළුවන් වාක්‍ය රටා පුහුණුවක් තියනවා නම් මේක විතරමයි. මන් දන්නේ තවත් එහෙම පුහුණුවීම් තියනවද කියලා. හරි. කොහොමද එකතු වෙන්නේ කියලා කියන්නකෝ. මෙන්න තියෙනවා දුරකථන අංකය. මේ අංකය සේව් කරන්න WhatsApp හරහා සේව් කරන්න දන්නේ නැත්නම් දන්න කෙනෙක්ගෙන් අහලා හරි මේ අංකය සේව් කරන්න. ඊට පස්සේ මට මැසේජ් එකක් එවන්න. වාගේ විස්තර දාලා ආදරෙන් ඉල්ලනවා දුරකථන ඇමතුම් ගන්න එපා. විශාල මැසේජස් ප්‍රමාණයක් එනවා. ඒක නිසා මැසේජ් එකක් දාන්න. ඔයාට අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. හැබැයි මේකට වාගෙන් ඉතාමත්ම සුළු මුදලක් අය කරනවා. ඔයාට ඒක දරා ගන්න සිද්ධ වෙනවා. ඒ හැම දෙයක්ම ගැන විස්තර පළවෙනි කමෙන්ට් එකේ වගේම ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. පල්ලෙහා චුට්ටක් බලන්නකෝ. එහෙනම් අපි යමු මේ වීඩියෝ එකේ ඉතුරු පාඩම් 80 බලන්න. තව එක දෙයක් අතිශයින්ම වැදගත්. ඔයා දැන් මේ පාඨමාලාවලට එකතු වෙන්න මැසේජ් කරනවා නම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මේ නොමිලේ තියෙන දැනුමත් ඔයා අරගන්න ඕන. කලබල වෙලා මැසේජ් කරන්න යන්න එපා. මේ වීඩියෝ එක ඉවසීමෙන් බලන්න. ඊට පස්සේ පල්ලෙහා තියෙන විස්තරත් කියවලා මැසේජ් එකක් දාන්න. පාඩම් අංක 21. මම කලින් මෙන්න මේ වගේ තත්වයකින් හිටියා කියලා කොහොමද කියන්නේ? I was මං මෙහෙම තමයි ඉස්සර හිටියේ. I was උදාහරණය 1. I was sick. මම ලෙඩ වෙලා අසනීප වෙලා තමයි හිටියේ. I was sick. මම අසනීප වෙලා හිටියේ. I was sick. උදාහරණය 2. I was happy. මම සතුටින් හිටියා. I was happy. මම සතුටින් හිටියේ. I was happy. පාඩම් අංක 22. මං කලින් මෙන්න මේ වගේ තත්වයකින් හිටියේ නෑ කියලා කොහොමද කියන්නේ? I was not. මම මෙහෙම නෙවෙයි හිටියේ. I was not. උදාහරණය 1. I was not busy. මම වැඩක නෙවෙයි හිටියේ ඇත්තටම. කාර්ය බහුල වෙලා නෙවෙයි හිටියේ. I was not busy. මම වැඩක නෙවෙයි හිටියේ. I was not busy. උදාහරණය 2. I was not angry. මම කේන්තියෙන් නෙවෙයි හිටියේ. නැත්නම් I wasn't angry. මම කේන්තියෙන් නෙවෙයි හිටියේ.
I was not angry. එහෙම නැත්නම් I wasn't angry. පාඩම් අංක 23. මං කලින් මෙන්න මේ වගේ තැනක හිටියා. මේ ස්ථානයේ මම හිටියා කියන එක. I was at. මම මෙන්න මේ වගේ තැනක හිටියේ. I was at. I was at. උදාහරණය 1. I was at home. මම ගෙදර හිටියේ. I was at home. මම ගෙදර හිටියේ. I was at home. උදාහරණය 2. I was at school. මම ඉස්කෝලේ හිටියේ. I was at school. මම පාසලේ ඉස්කෝලේ හිටියේ. I was at school. පාඩම් අංක 24. මං කලින් මෙන්න මේ වගේ කෙනෙක් එක්ක හිටියා. ඒ කියන්නේ මම එයාව හම්බුණා. කලින් මං මෙයා එක්ක හිටියේ කියලා කියන්න තමයි අපි මේ I was with කියන පැටර්න් එක භාවිතා කරන්නේ. මොකක්ද? I was with. මම මේ කෙනා එක්ක හිටියා. I was with. උදාහරණය 1. I was with my mother. මම අම්මා එක්ක හිටියේ. My mother එහෙම නැත්නම් my mom කියන්නත් පුළුවන්. I was with my mother. මම අම්මා එක්ක හිටියේ. I was with my mother. උදාහරණය 2. I was with my friend. මම යාළුවා එක්ක හිටියේ. I was with my friend. මම යාළුවා එක්ක හිටියේ. I was with my friend. පාඩම් අංක 25. මම මෙන්න මේ වගේ තැනකට ස්ථානයකට ගියා කියන එක තමයි මේ කියන්නේ. I went to. I went to. මම මෙන්න මේ වගේ තැනකට ගියා. I went to. I went to. උදාහරණය 1. I went to the market. මම කඩේට ගියා. I went to the market. මම කඩේට ගියා. I went to the market. මම කඩේට ගියා. I went to the market. උදාහරණය 2. I went to the beach. මම බීච් එකට ගියා. මුහුදු වෙරළට ගියා. I went to the beach. මම මුහුදු වෙරළට ගියා. I went to the beach. පාඩම් අංක 26. මම මෙන්න මේ වගේ තැනක ඉඳන් තමයි ආවේ. මම මෙතන ඉඳන් තමයි ආවේ කියලා කොහොමද කියන්නේ? I came from. I came from. මම මෙන්න මේ වගේ තැනක ඉඳන් ආවේ. I came from. උදාහරණය 1. I came from work. මම වැඩ ඉවර වෙලා ආවේ. I came from work. මම වැඩ අවසන් වෙලා වැඩ ඉවර වෙලා ආවා. I came from work. උදාහරණය 2. I came from school. මම ඉස්කෝලේ ඉඳන් ආවේ. I came from school. මම ඉස්කෝලේ ඉඳන් ආවේ. I came from school. පාඩම් අංක 27. මම මෙන්න මේ වගේ කෙනෙක්ව එහෙම නැත්නම් මේ වගේ දෙයක් දැක්කා කියලා කොහමද කියන්නේ? I saw. I saw. see කියන ක්‍රියාපදේ අතීත කාල ස්වරූපය. I saw. මම මෙයාව දැක්කා. එහෙම නැත්නම් මේ දේ මම දැක්කා. I saw. උදාහරණය 1. I saw a dog. මම බල්ලෙක්ව දැක්කා. එහෙම නැත්නම් මම බල්ලෙක් දැක්කා. I saw a dog. මම බල්ලෙක් දැක්කා. I saw a dog. මම බල්ලෙක් දැක්කා. I saw a dog. උදාහරණය 2. I saw my teacher. මම මගේ ටීචර්ව දැක්කා. I saw my teacher. මම මගේ ටීචර්ව දැක්කා. I saw my teacher. මම මගේ ටීචර්ව දැක්කා. I saw my teacher. පාඩම් අංක 28. මට මෙන්න මේ වගේ කෙනෙක්ව හම්බුණා කියලා කොහොමද කියන්නේ? I met. I met. මට මෙන්න මේ වගේ කෙනෙක්ව හම්බුණා. I met. උදාහරණය 1. I met my friend. මට මගේ යාළුවා හම්බුණා. I met my friend. මට මගේ යාළුවා හම්බුණා.
I met my friend. මට මගේ යාළුවා හම්බුණා. I met my friend. උදාහරණය 2. I met a new student. මට අලුත් ශිෂ්‍යයෙක් හම්බුණා. I met a new student. මට අලුත් ශිෂ්‍යයෙක් හම්බුණා. I met a new student. පාඩම් අංක 29. මම මෙන්න මේ වගේ දෙයක් සල්ලි වලට ගත්තා. කොහොමද කියන්නේ? I bought. මම මේක මිලදී ගත්තා. මම මෙන්න මේ වගේ දෙයක් සල්ලි වලට ගත්තා. I bought කියලා තමයි කියන්නේ. I bought. මම සල්ලි වලට ගත්තා. උදාහරණ 1. I bought a shirt. මම shirt එකක් ගත්තා සල්ලි වලට. I bought a shirt. මම shirt එකක් ගත්තා. I bought a shirt. උදාහරණය 2. I bought some fruit. මම පළතුරු ටිකක් ගත්තා. I bought some fruit. මම පළතුරු ටිකක් ගත්තා කියලා කියන්නේ මේ විදියට. I bought some fruit. මම පළතුරු ටිකක් ගත්තා. I bought some fruit. පාඩම් අංක 30. මම මෙන්න මේ වගේ දෙයක් විකුණුවා කියලා කොහොමද කියන්නේ? I sold. මම මේක වික්කා. I sold. මම මේක වික්කා. I sold. උදාහරණ 1. I sold my bike. මම මගේ බයික් එක වික්කා. බයික් එක විකුණුවා. I sold my bike. මම මගේ බයික් එක විකුණුවා. I sold my bike. උදාහරණය 2. I sold my phone. මම මගේ ෆෝන් එක විකුණුවා. I sold my phone. මම මගේ ෆෝන් එක විකුණුවා. I sold my phone. මම මගේ ෆෝන් එක වික්කා. I sold my phone. පාඩම් අංක 31. මම මෙන්න මේ වගේ දෙයක් කෑවා කියලා කොහොමද කියන්නේ? I ate. මම මේක කෑවා. මෙන්න මේ වගේ දෙයක් කෑවා. I ate. උදාහරණ 1. I ate rice. මම බත් කෑවා. I ate rice. මම බත් කෑවා. I ate rice. උදාහරණය 2. I ate a sandwich. මම සෑන්ඩ්විච් එකක් කෑවා. I ate a sandwich. මම සෑන්ඩ්විච් එකක් කෑවා. I ate a sandwich. මම සෑන්ඩ්විච් එකක් කෑවා. I ate a sandwich. පාඩම් අංක 32. මම මෙන්න මේ වගේ දෙයක් බිව්වා කියලා කොහොමද කියන්නේ? I drank. Drink කියන ක්‍රියාපදයේ අතීත කාල ස්වරූපය තමයි මේක. I drank. මම මෙන්න මේ වගේ දෙයක් බිව්වා. I drank. උදාහරණ 1. I drank tea. මම තේ බිව්වා. I drank tea. මම තේ බිව්වා. I drank tea. මම තේ බිව්වා. උදාහරණය 2. I drank juice. මම juice බිව්වා. I drank juice. මම juice බිව්වා. I drank juice. පාඩම් අංක 33. මම මෙන්න මේ වගේ දෙයක් හැදුවා කියලා කොහොමද කියන්නේ? I made. මම මෙන්න මේ වගේ දෙයක් හැදුවා. make කියන ක්‍රියාපදයේ අතීත කාල ස්වරූපය තමයි made කියලා කියන්නේ. I made. මම මෙන්න මේ වගේ දෙයක් හැදුවා. I made. උදාහරණ 1. I made a cake. මම කේක් එකක් හැදුවා. I made a cake. මම කේක් එකක් හැදුවා. I made a cake. මම කේක් එකක් හැදුවා. උදාහරණය 2. I made a list. මම ලිස්ට් එකක් හැදුවා. I made a list. මම ලිස්ට් එකක් හැදුවා. I made a list. මම ලිස්ට් එකක් හැදුවා. I made a list. පාඩම් අංක 34. මම මෙන්න මේ වගේ කෙනෙකුට දෙයක් දුන්නයි කියන්නේ මෙයාට දුන්නා කියන එක තමයි I gave to කියලා කියන්නේ. I gave to. මම මෙයාට මෙන්න මේ දේ දුන්නා. I gave to කියන පැටර්න් එක තමයි ඔයා ඉගෙන ගන්න ඕනේ.
උදාහරණයක I gave a gift to my sister. මම්මගේ නංගිට තෑග්ගක් දුන්නා. මොකක්ද දුන්නේ? I gave a gift. gift කියන්නේ තෑග්ගට. කාටද දුන්නේ? මගේ නංගිට. to my sister. I gave a gift to my sister. මම්මගේ නංගිට තෑග්ගක් දුන්නා. I gave a gift to my sister. උදාහරණය 2. I gave the book to my friend. මම් පොත යාළුවට දුන්නා. මේ පොත මම්මගේ යාළුවට දුන්නා. I gave the book to my friend. මම මේ පොත යාළුවට දුන්නා. I gave the book to my friend. පාඩම් අංක 35. මට මෙන්න මේ වගේ දෙයක් ලැබුණා කියලා කොහොමද කියන්නේ? I got. මට මේක ලැබුණා. මෙන්න මේ දේ ලැබුණා. I got. මට මෙන්න මේ වගේ දෙයක් ලැබුණා. I got. උදාහරණ 1. I got a job. මට රස්සාවක් ලැබුණා. I got a job. මට රැකියාවක් ලැබුණා. මට රස්සාවක් ලැබුණා. I got a job. මට රස්සාවක් ලැබුණා. I got a job. උදාහරණ 2. I got a gift. මට තෑග්ගක් ලැබුණා. I got a gift. මට තෑග්ගක් ලැබුණා. I got a gift. මට තෑග්ගක් ලැබුණා. I got a gift. පාඩම් අංක 36. මම මෙන්න මේ වගේ කෙනෙක්ට කෝල් කළා. එහෙම නැත්නම් මෙයාට කෝල් කළා කියන එක තමයි මේ කියන්නේ. I called. මම මෙන්න මේ වගේ කෙනෙක්ට කෝල් කළා. I called. උදාහරණ 1. I called my mother. මම අම්මට කෝල් කළා. I called my mother. මම අම්මට කෝල් කළා. I called my mother. මම අම්මට කෝල් කළා. I called my mother. උදාහරණය 2. I called my friend. මම යාළුවට කෝල් කළා. I called my friend. මම යාළුවට කෝල් කළා. I called my friend. මම යාළුවට කෝල් කළා. I called my friend. පාඩම් අංක 37. මම මෙන්න මේ වගේ කෙනෙක්ට උදව් කළා කියලා කොහොමද කියන්නේ? I helped. මම මෙන්න මේ වගේ කෙනෙකුට උදව් කළා. I helped. උදාහරණ 1. I helped my brother. මම මගේ සහෝදරයාට උදව් කළා. My brother කියන්නේ එක. I helped my brother. මම මගේ සහෝදරයාට උදව් කළා. I helped my brother. උදාහරණය 2. I helped an old man. මම වයසක මනුස්සයෙක්ට උදව් කළා. I helped an old man. මම වයසක මනුස්සයෙක්ට උදව් කළා. I helped an old man. පාඩම් අංක 38. මම මෙන්න මේ වගේ දෙයක් අවසන් කළා ඉවර කළා කියලා කොහොමද කියන්නේ? I finished. මම මේක ඉවර කළා. I finished. උදාහරණ 1. I finished my homework. මම ගෙදර වැඩ අවසන් කළා. එහෙම නැත්නම් ගෙදර වැඩ ඉවර කළා කියලා තමයි මේ කියන්නේ. I finished my homework. මම ගෙදර වැඩ ඉවර කළා. I finished my homework. මම ගෙදර වැඩ ඉවර කළා. උදාහරණය 2. I finished the book. මම පොත කියවලා අවසන් කළා. පොත කියවලා ඉවර කළා. I finished the book. මම පොත කියවලා ඉවර කළා. පාඩම් අංක 39. මම මෙන්න මේ වගේ දෙයක් පටන් ගත්තා කියලා කොහොමද කියන්නේ? I started. මම මෙන්න මේ වගේ දෙයක් පටන් ගත්තා. I started. උදාහරණ 1. I started a new job. මම අලුත් රස්සාවක් පටන් ගත්තා. I started a new job. මම අලුත් රස්සාවක් පටන් ගත්තා. I started a new job. මම අලුත් රස්සාවක් පටන් ගත්තා. I started a new job.
උදාහරණය 2. I started English classes. මම ඉංග්‍රීසි පන්ති පටන් ගත්තා. I started English classes. මම ඉංග්‍රීසි පන්ති පටන් ගත්තා. I started English classes. මම ඉංග්‍රීසි පන්ති පටන් ගත්තා. I started English classes. පාඩම් අංක 40. මම මෙන්න මේ වගේ දෙයක් රස වින්දා කියන එක කොහොමද කියන්නේ? I enjoyed. I enjoyed. මම මෙන්න මේ වගේ දෙයක් ඇත්තටම රස වින්දා. I enjoyed. I enjoyed. උදාහරණ 1. I enjoyed the movie. මම ෆිල්ම් එක රස වින්දා. ෆිල්ම් එක බැලුවා. I enjoyed the movie. මම ෆිල්ම් එක රස වින්දා. I enjoyed the movie. උදාහරණය 2. I enjoyed the trip. මම සතුටින් ඒ ගමන ගිහින් ආවා. enjoy කරනවා කියලා කියන්නේ ඒ ගමන විඳිනවා කියන එක. I enjoyed the trip. මම සතුටින් ඒ ගමන ගිහින් ආවා. පාඩම් අංක 41. මම ඉස්සරහට මේ දේ කරන්නම් කියලා කොහොමද කියන්නේ? I will භාවිතා කරලා තමයි කියන්නේ. මං ඉස්සරහට මෙන්න මේ දේ කරන්නම්. I will. I will. උදාහරණය 1. I will call you. මම ඔයාට call කරන්නම්, කතා කරන්නම් කියන එක තමයි I will call you කියලා කියන්නේ. මම ඔයාට call කරන්නම්. I will call you. උදාහරණය 2. I will help you. මම ඔයාට උදව් කරන්නම්. I will help you. පාඩම් අංක 42. මම ඉස්සරහට මෙන්න මේ දේ කරන්නේ නැහැ කියලා කොහොමද කියන්නේ? I will not. එහෙම නැත්නම් මේක කෙටි කරන්නත් පුළුවන් I won't කියලා. I will not. එහෙම නැත්නම් I won't. මම මේක කරන්නේ නැහැ. උදාහරණය 1. I will not forget. මම අමතක කරන්නේ නැහැ. I will not forget. මම අමතක කරන්නේ නැහැ. I will not forget. උදාහරණය 2. I will not go. මම යන්නේ නැතුව ඉන්නම්. එහෙම නැත්නම් මම නොයා ඉන්නම් කියන එක තමයි I will not go කියලා කියන්නේ. මම නොයා ඉන්නම්. I will not go. පාඩම් අංක 43. මම ඉස්සරහට මෙන්න මේ වගේ තත්වයකින් ඉඳී කියලා කොහොමද කියන්නේ? I will be. I will be. මම මෙහෙම ඉඳීවි. I will be. උදාහරණය 1. I will be ready. මම ලෑස්ති වෙලා ඉන්නම්. I will be ready. මම සූදානම් වෙලා ඉන්නම්. මම ලෑස්ති වෙලා ඉන්නම්. I will be ready. උදාහරණය 2. I will be late. මම පරක්කු වෙයි කියන එක තමයි මේ කියන්නේ. I will be late. මම ප්‍රමාද වෙයි. මම පරක්කු වෙයි. I will be late. මම පරක්කු වෙයි. I will be late. පාඩම් අංක 44. මම ඉස්සරහට මෙන්න මේ වගේ තැනක ඉඳීවි. මෙන්න මේ වගේ ස්ථානයක ඉඳීවි කියලා කොහොමද කියන්නේ? I will be at. I will be at. මම ඉස්සරහට මෙන්න මේ වගේ ස්ථානයක ඉඳීවි. I will be at. උදාහරණය 1. I will be at home. මම ගෙදර ඉඳීවි. I will be at home. මම ගෙදර ඉඳී. එහෙම නැත්නම් මම ගෙදර ඉඳීවි. I will be at home. උදාහරණය 2. I will be at office. මම ඔෆිස් එකේ ඉන්නම් කියන එක තමයි මේ කියන්නේ. I will be at office. මම ඔෆිස් එකේ ඉන්නම්. I will be at office. මම ඔෆිස් එකේ ඉන්නම්. I will be at office. පාඩම් අංක 45. මම ඉස්සරහට මෙන්න මේ වගේ ස්ථානයකට යයි කියලා කොහොමද කියන්නේ? I will go to. I will go to. මම මෙන්න මේ වගේ තැනකට යනවා. I will go to. උදාහරණය 1. I will go to Colombo. මම
කොළඹ යනවා. I will go to Colombo. මම කොළඹ යනවා. I will go to Colombo. උදාහරණය 2. I will go to school. මම ඉස්කෝලේ යන්නම් කියන එක තමයි I will go to school කියලා කියන්නේ. මම ඉස්කෝලේ යන්නම්. I will go to school. මම ඉස්කෝලේ යන්නම්. I will go to school. පාඩම් අංක 46. මම මෙන්න මේ වගේ වෙලාවකට එන්නම් කියලා කොහොමද කියන්නේ? I will come. I will come. ඒ කියන්නේ හිතන්නකෝ හෙට එන්නම්, අද රැට එන්නම් වගේ අපිට වෙලාවක් ගන්න පුළුවන් මේ වාක්‍ය රටාවට පස්සේ. I will come. උදාහරණ 1. I will come tomorrow. මම හෙට එන්නම්. I will come tomorrow. මම හෙට එන්නම්. I will come tomorrow. උදාහරණය 2. I will come soon. මම ඉක්මනින් එන්නම් කියන එක තමයි I will come soon කියලා කියන්නේ. මම ඉක්මනින් එන්නම්. I will come soon. මම ඉක්මනින් එන්නම්. I will come soon. පාඩම් අංක 47. මම මෙන්න මේ වගේ දෙයක් අරන් එන්නම් කියලා කොහොමද කියන්නේ? I will bring. bring කියන්නේ යමක් රැගෙන එනවා, අරන් එනවා කියලා කියන්න අපි ගන්න ක්‍රියාපදයනේ. I will bring. මම මේ වගේ දෙයක් අරගෙන එන්නම්. I will bring. උදාහරණය 1. I will bring water. මම වතුර අරගෙන එන්නම්. I will bring water. මම වතුර අරගෙන එන්නම්. I will bring water. උදාහරණය 2. I will bring the book. මම පොත අරගෙන එන්නම්. I will bring the book. මම පොත අරගෙන එන්නම්. I will bring the book. පාඩම් අංක 48. මම මෙන්න මේ වගේ දෙයක් අරගෙන යන්නම් කියලා කොහොමද කියන්නේ? I will take. I will take. මම මේ දේ අරගෙන යන්නම්. I will take. උදාහරණ 1. I will take my bag. මම මගේ බෑග් එක අරගෙන යන්නම් කියලා කොහොමද කියන්නේ? I will take my bag. මම මගේ බෑග් එක අරගෙන යන්නම්. I will take my bag. උදාහරණය 2. I will take an umbrella. මම කුඩයක් අරගෙන යන්නම් කියන එක තමයි කියන්නේ. I will take an umbrella. මම කුඩයක් අරන් යන්නම්. පාඩම් අංක 49. මම මෙන්න මේ වගේ දෙයක් සල්ලි වලට ගන්නම් කියලා කොහොමද කියන්නේ? I will buy. I will buy. මේක සල්ලි වලට ගන්නම්. මෙන්න මේ වගේ දෙයක් සල්ලි වලට ගන්නම්. I will buy. උදාහරණය 1. I will buy a phone. මම ෆෝන් එකක් සල්ලි වලට ගන්නම්. I will buy a phone. මම ෆෝන් එකක් ගන්නම්. I will buy a phone. උදාහරණය 2. I will buy some fruit. මම පළතුරු ටිකක් ගන්නම්. I will buy some fruit. මම පළතුරු ටිකක් ගන්නම්. I will buy some fruit. මම පළතුරු ටිකක් ගන්නම්. පාඩම් අංක 50. මම මෙන්න මේ දේ කරන්න try කරන්නම්, උත්සාහ කරන්නම් කියලා කොහොමද කියන්නේ? I will try to. I will try to. මේ දේ කරන්න බලන්නම්, මේ දේ කරන්න උත්සාහ කරන්නම්. I will try to. උදාහරණ 1. I will try to learn English. මම ඉංග්‍රීසි ඉගෙන ගන්න try කරන්නම්. I will try to learn English. මම ඉංග්‍රීසි ඉගෙන ගන්න උත්සාහ කරන්නම් කියන එක තමයි මේ කියන්නේ. I will try to learn English. උදාහරණය 2. I will try to help. මම උදව් කරන්න බලන්නම්, උදව් කරන්න උත්සාහ කරන්නම් කියන එක තමයි මේ I will try to help කියලා කියන්නේ. මම උදව් කරන්න උත්සාහ කරන්නම්. I will try to help. පාඩම් අංක 51. මට මෙන්න මේ දේ කරන්න පුළුවන්ද? කරලා දෙන්න පුළුවන්ද කියලා කොහොමද අහන්නේ? Can I? එහෙම නැත්නම් can I? Can I? මේක කරන්න පුළුවන්ද? කරලා දෙන්න පුළුවන්ද? Can I?
උදාහරණය 1. Can I sit here? මට මෙතන ඉඳ ගන්න පුළුවන්ද? වාඩි වෙන්න පුළුවන්ද? Can I sit here? මට මෙතන ඉඳ ගන්න පුළුවන්ද? Can I sit here? මට මෙතන ඉඳ ගන්න වාඩි වෙන්න පුළුවන්ද? Can I sit here? උදාහරණය 2. Can I come in? මට ඇතුළට එන්න පුළුවන්ද? Can I come in? මට ඇතුළට එන්න පුළුවන්ද? Can I come in? මට ඇතුළට එන්න පුළුවන්ද? පාඩම් අංක 52. ඔයාට මෙන්න මේ දේ කරන්න පුළුවන්ද කියලා කොහමද අහන්නේ? Can you? Can you? ඔයාට මේ දේ කරලා දෙන්න පුළුවන්ද? Can you? උදාහරණ 1. Can you help me? ඔයාට පුළුවන්ද මට ඇත්තටම උදව් වෙන්න? ඔයාට පුළුවන්ද මට උදව් කරන්න? Can you help me? ඔයාට පුළුවන්ද මට උදව් කරන්න? Can you help me? උදාහරණය 2. Can you wait? ඔයාට ටිකක් ඉන්න පුළුවන්ද? රැඳී සිටින්න පුළුවන්ද? Can you wait? ඔයාට ටිකක් ඉන්න පුළුවන්ද? Can you wait? පාඩම් අංක 53. ඔයාට මෙන්න මේ දේ කරන්න පුළුවන්ද කියලා චුට්ටක් විතර ගෞරවයෙන් අහන්නේ කොහමද? Could you? Could you? ඔයාට මෙන්න මේ දේ කරලා දෙන්න පුළුවන්ද? Could you? කියලා තමයි අහන්නේ. උදාහරණය 1. Could you open the door? ඔයාට දොර ඇරලා දෙන්න පුළුවන්ද? දොර අරින්න පුළුවන්ද? Could you open the door? ඔයාට දොර අරින්න පුළුවන්ද? Could you open the door? උදාහරණය 2. Could you repeat that? ඒක ඔයාට ආයෙත් කියන්න පුළුවන්ද? ආයෙත් සැරයක් කියන්න පුළුවන්ද? Could you repeat that? ඒක ආයෙත් කියන්න පුළුවන්ද? Could you repeat that? පාඩම් අංක 54. මට මෙන්න මේ දේ කරන්න පුළුවන්ද? ටිකක් ගෞරවයෙන් මේක කළාට කමක් නැද්ද කියලා පොඩි අවසරයක් ඉල්ලන්න තමයි මේ I භාවිතා කරන්නේ. May I? May I? උදාහරණය 1. May I ask a question? මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? May I ask a question? මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? May I ask a question? උදාහරණය 2. May I use your pen? මට ඔයාගේ පෑන පාවිච්චි කරන්න පුළුවන්ද? May I use your pen? මට ඔයාගේ පෑන පාවිච්චි කරන්න පුළුවන්ද? May I use your pen? පාඩම අංක 55. මම මෙන්න මේ දේ කරන්නද කියලා කොහමද අහන්නේ? Shall I? Shall I? මම මේ දේ කරන්නද? පටන් ගන්නද? කන්නද? යන්නද වගේ මේක කරන්නද කියලා කොහමද අහන්නේ? Shall I? Shall I? උදාහරණය 1. Shall I help you? මම ඔයාට උදව් කරන්නද? Shall I help you? මම ඔයාට උදව් වෙන්නද? මම ඔයාට උදව් කරන්නද? Shall I help you? උදාහරණය 2. Shall I carry this? මම මේක උස්සගෙන යන්නද? මට මේක උස්සන් යන්න උදව් වෙනවද? Shall I carry this? මම මේක උස්සගෙන යන්නද? Shall I carry this? පාඩම් අංක 56. ඔයා සාමාන්‍යයෙන් මේ දේ කරනවද කියලා කොහමද අහන්නේ? Do you? Do you? ඔයා සාමාන්‍යයෙන් මේ දේ කරනවද? Do you? මේ විදියට තමයි අහන්නේ. Do you? උදාහරණය 1. Do you drive? ඔයා වාහන පදවනවද? ඔයා වාහන එලවනවද? Do you drive? Do you drive? උදාහරණය 2. Do you cook? ඔයා කෑම උයනවද? Do you cook? ඔයා උයනවද? Do you cook? පාඩම් අංක 57. ඔයා මෙන්න මේ වගේ දෙයකට කැමතිද කියලා කොහමද අහන්නේ? Do you like? Do you like? ඔයා මෙන්න මේ වගේ දෙයකට කැමතිද? Do you like? Do you like? උදාහරණ 1. Do you like tea? ඔයා තේ වලට කැමතිද? Do you like tea? ඔයා
තේ වලට කැමතිද? Do you like tea? Do you like tea? උදාහරණය 2. Do you like music? ඔයා සංගීතයට කැමතිද? Do you like music? ඔයා සංගීතයට කැමතිද? Do you like music? ඔයා සංගීතයට කැමතිද? Do you like music? පාඩම් අංක 58. ඔයාට මෙන්න මේ වගේ දෙයක් ඕනේද කියලා කොහොමද අහන්නේ? Do you want? Do you want? ඔයාට මේක ඕනේද? මෙන්න මේ වගේ දෙයක් ඕනේද? Do you want? Do you want? උදාහරණ 1. Do you want water? ඔයාට වතුර අවශ්‍යයිද? ඔයාට වතුර ඕනේද? Do you want water? ඔයාට වතුර ඕනේද? Do you want water? උදාහරණය 2. Do you want coffee? ඔයාට කෝපි ඕනේද? Do you want coffee? ඔයාට කෝපි ඕනේද? Do you want coffee? පාඩම් අංක 59. ඔයාට මෙන්න මේ වගේ දෙයක් අවශ්‍යද කියලා කොහොමද අහන්නේ? Do you need? Do you need? ඔයාට මෙන්න මේ වගේ දෙයක් අවශ්‍යයිද? Do you need? උදාහරණ 1. Do you need help? ඔයාට උදව් ඕනේද? ඔයාට උදව් අවශ්‍යයිද? Do you need help? ඔයාට උදව් අවශ්‍යද? Do you need help? උදාහරණය 2. Do you need money? ඔයාට සල්ලි ඕනේද? ඔයාට සල්ලි අවශ්‍යයිද? Do you need money? ඔයාට සල්ලි අවශ්‍යද? Do you need money? පාඩම් අංක 60. ඔයා මෙන්න මේ වගේ තත්වයකද ඉන්න කියලා කාගෙන් හරි අහන්නේ කොහමද? Are you? Are you? ඔයා මේ වගේ තත්වයකද ඉන්නේ? Are you? උදාහරණ 1. Are you tired? ඔයා මහන්සියෙන්ද ඉන්නේ? ඔයාට එහෙම නැත්නම් මහන්සිද? Are you tired? ඔයා මහන්සියෙන්ද ඉන්නේ? එහෙම නැත්නම් ඔයාට මහන්සිද? Are you tired? උදාහරණ 2. Are you ready? ඔයා සූදානම්ද? එහෙම නැත්නම් ඔයා ලෑස්තිද? Are you ready? ඔයා ලෑස්තිද? Are you ready? පාඩම් අංක 61. ඔයා මෙන්න මේ වගේ ප්‍රදේශයකින්ද ආවේ. Are you from කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඔයා මෙන්න මේ වගේ ප්‍රදේශයකින්ද ආවේ කියලා. උදාහරණ 1. Are you from Kandy? ඔයා මහනුවරද? Are you from Kandy? උදාහරණය 2. Are you from Colombo? ඔයා කොළඹද? Are you from Colombo? පාඩම් අංක 62. ඔයා මෙන්න මේ වගේ තැනකද ඉන්නේ? අපි කොහමද ආන්නේ? Are you at? Are you at? උදාහරණ 1. Are you at home? ඔයා ගෙදරද ඉන්නේ? Are you at home? ඔයා ගෙදරද ඉන්නේ? උදාහරණය 2. Are you at school? ඔයා ඉස්කෝලේද ඉන්නේ? Are you at school? ඔයා ඉස්කෝලේද ඉන්නේ? පාඩම් අංක 63. ඔයා ඉස්සරහට මෙන්න මේ දේ කරන්නද හදන්නේ කියලා කොහොමද අහන්නේ? Are you going to? Are you going to? උදාහරණය 1. Are you going to study? ඔයා පාඩම් කරන්නද හදන්නේ? Are you going to study? ඔයා පාඩම් කරන්නද හදන්නේ? Are you going to study? උදාහරණය 2. Are you going to travel? ඔයා ගමනක් යන්නද හදන්නේ? Are you going to travel? ඔයා ගමනක් යන්නද හදන්නේ? පාඩම් අංක 64. ඔයා මෙන්න මේ දේ කරලා තියනවද කියලා කොහොමද අහන්නේ? Have you? Have you? ඔයා මේ දේ කරලා තියනවද? Have you භාවිතා කරලා ප්‍රශ්නය අහන්න පුළුවන්. උදාහරණය 1. Have you seen this movie? ඔයා මේ ෆිල්ම් එක බලලා තියනවද? Have you seen this movie? ඔයා මේ ෆිල්ම් එක බලලා තියනවද? Have you seen this movie? උදාහරණය 2. Have you visited
Jaffna. ඔයා යාපනයට ගිහින් තියනවද? Have you visited Jaffna? ඔයා යාපනයට ගිහින් තියනවද? Have you visited Jaffna? පාඩම් අංක 65. ඔයා මෙන්න මේ දේ කළාද කියලා කොහොමද අහන්නේ? Did you පාවිච්චි කළා තමයි අහන්නේ. ඔයා මෙන්න මේ දේ කළාද? Did you? උදාහරණ 1. Did you call him? ඔයා යාට call කළාද? කතා කළාද? Did you call him? උදාහරණය 2. Did you eat lunch? ඔයා දවල් කෑම කෑවද? Did you eat lunch? ඔයා දවල් කෑම කෑවද? Did you eat lunch? පාඩම් අංක 66. ඔයා ඉස්සරහට මෙන්න මේ දේ කරයිද කියලා කොහොමද අහන්නේ? Will you? Will you භාවිතා කළා තමයි මේ ප්‍රශ්නය අහන්නේ. Will you? ඔයා ඉස්සරහට මේ දේ කරයිද? Will you? උදාහරණය 1. Will you come tomorrow? ඔයා හෙට එයිද? Will you come tomorrow? ඔයා හෙට එයිද? Will you come tomorrow? උදාහරණය 2. Will you help me? ඔයා මට උදව් කරයිද කියලා කොහොමද අහන්නේ? Will you help me? ඔයා මට උදව් කරයිද? Will you help me? පාඩම් අංක 67. ඔයාගේ මෙන්න මේ දේ මොකක්ද කියලා අපි කොහොමද ප්‍රශ්නය අහන්නේ? ඒ කියන්නේ ඔයාගේ මොකක් හරි දෙයක් ගැන. What is your? What is your භාවිතා කරලා තමයි අහන්නේ. ඔයාගේ මේ දේ ගැන කොහොමද දැනගන්නේ? What is your? උදාහරණය 1. ඔයා දන්න ප්‍රසිද්ධම උදාහරණය. What is your name? ඔයාගේ නම මොකක්ද? What is your name? ඔයාගේ නම මොකක්ද? What is your name? උදාහරණය 2. What is your job? ඔයාගේ රැකියාව මොකක්ද? ඔයාගේ රස්සාව මොකක්ද? What is your job? ඔයාගේ රස්සාව මොකක්ද? පාඩම් අංක 68. මෙන්න මේ දේ කොහෙද තියෙන්නේ? අපි කොහමද අහන්නේ? Where is? මේක කොහෙද තියෙන්නේ? මේ දේ කොහෙද තියෙන්නේ? Where is? උදාහරණය 1. Where is the bank? බැංකුව කොහෙද තියෙන්නේ? Where is the bank? බැංකුව කොහෙද තියෙන්නේ? Where is the bank? උදාහරණය 2. Where is the station? Station එක කොහෙද තියෙන්නේ? Where is the station? Station එක කොහෙද තියෙන්නේ? Where is the station? පාඩම් අංක 69. මෙන්න මේ දේ කවද්ද තියෙන්නේ? කීයටද තියෙන්නේ? කොහොමද දාන්නේ? When is? When is? මේක කවද්ද කීයටද තියෙන්නේ? උදාහරණය 1. When is the meeting? meeting එක කීයටද තියෙන්නේ? When is the meeting? meeting එක කීයටද තියෙන්නේ? When is the meeting? උදාහරණය 2. When is the class? පන්තිය කවද්ද තියෙන්නේ? When is the class? පන්තිය කවද්ද තියෙන්නේ? When is the class? පාඩම් අංක 70. ඔයා මෙන්න මේ වගේ ඉන්නේ ඇයි? Why are you? ඇයි ඔයා මේ වගේ ඉන්නේ? Why are you? Why are you? උදාහරණය 1. Why are you sad? ඔයා දුකෙන් ඉන්නේ ඇයි? Why are you sad? ඔයා දුකෙන් ඉන්නේ ඇයි? Why are you sad? උදාහරණය 2. Why are you angry? ඔයා කේන්තියෙන් ඉන්නේ ඇයි? Why are you angry? ඔයා කේන්තියෙන් ඉන්නේ ඇයි? Why are you angry? පාඩම් අංක 71. ඔයා මොන වගේ රස්සාවක්ද කරන්නේ? What do you do? What do you do? What do you do? උදාහරණය 1. What do you do? ඔයා මොකද කරන්නේ? මොන වගේ රස්සාවක්ද කරන්නේ? What do you do? උදාහරණය 2. What does your father do? ඔයාගේ තාත්තා මොන වගේ රස්සාවක්ද කරන්නේ? What does your father do? ඔයාගේ තාත්තා මොන වගේ රස්සාවක්ද කරන්නේ? What does your father do? පාඩම් අංක 72.
ඔයා මොන වගේ දේවල් වලටද කැමති? What do you like? What do you like? ඔයා මොන වගේ දේවල් වලටද කැමති? What do you like? උදාහරණ 1. What do you like? ඔයා මොනවටද කැමති? What do you like? ඔයා මොනවටද කැමති? උදාහරණය 2. What food do you like? ඔයා මොන කෑම වලටද ආස? What food do you like? ඔයා මොන කෑම වලටද ආස? What food do you like? පාඩම් අංක 73. ඔයාට මොනවද ඕනේ කියලා කොහොමද අහන්නේ? What do you want? ඔයාට මොනවද ඕනේ? What do you want? ඔයාට මොනවද ඕනේ? What do you want? උදාහරණ 1. What do you want? ඔයාට මොනවද ඕනේ? What do you want? උදාහරණය 2. What do you want now? ඔයාට දැන් මොනවද ඕනේ? What do you want now? ඔයාට දැන් මොනවද ඕනේ? What do you want now? පාඩම් අංක 74. ඔයාට මොන වගේ දෙයක්ද අවශ්‍ය? What do you need? need එකක් කියන්නේ දැඩි අවශ්‍යතාවයක්නේ. ඔයාට මොන වගේ දෙයක්ද අවශ්‍ය? What do you need? What do you need? ඔයාට මොන වගේ දෙයක්ද අවශ්‍ය? උදාහරණය 1. What do you need? ඔයාට මොනවද අවශ්‍ය? ඔයාට මොනවද ඕනේ? What do you need? ඔයාට මොනවද ඕනේ? What do you need? උදාහරණය 2. What do you need today? අද ඔයාට මොනවද ඕනේ? What do you need today? අද ඔයාට මොනවද ඕනේ? What do you need today? පාඩම් අංක 75. මොකද උනේ? What happened? මොකද උනේ කියලා කොහොමද අහන්නේ? What happened? මොකද උනේ? What happened? උදාහරණය 1. ඒකම තමයි. What happened? ඇත්තටම මොකද උනේ? What happened? මොකද උනේ? What happened? උදාහරණය 2. What happened yesterday? ඊයේ මොකද උනේ? What happened yesterday? ඊයේ මොකද උනේ? What happened yesterday? පාඩම් අංක 76. මොකක්ද ප්‍රශ්නය කියලා අහන්නේ කොහොමද? What's wrong? ඒ කියන්නේ මොකක් හරි අවුලක් වෙලාද? මොකක්ද ප්‍රශ්නේ? What's wrong? මොකක්ද ප්‍රශ්නය? What's wrong? උදාහරණ 1. What's wrong? මොකක්ද අවුල? මොකක්ද ප්‍රශ්නය? What's wrong? මොකක්ද ප්‍රශ්නය? උදාහරණය 2. What's wrong with you? ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ? ඔයාට මොකක්ද වෙලා තියෙන අවුල? What's wrong with you? What's wrong with you? පාඩම් අංක 77. මොකක්ද අවුල කියලා? මොකක්ද කාරණය කියලා අහන්නේ කොහොමද? What's the matter? What's the matter? මොකක්ද අවුල? මොකක්ද කාරණය? What's the matter? උදාහරණ 1. What's the matter? මොකක්ද අවුල? මොකක්ද ප්‍රශ්නය? What's the matter? මොකක්ද අවුල? What's the matter? උදාහරණය 2. What's the matter today? අද මොකක්ද තියෙන ප්‍රශ්නය? අද මොකක්ද තියෙන අවුල? What's the matter today? අද මොකක්ද අවුල? What's the matter today? පාඩම් අංක 78. සනීපෙන්ද කියලා අහන්නේ කොහොමද? How are you? ඔයා හොඳින්ද? සනීපෙන්ද? How are you? How are you? උදාහරණය 1. ඒකමයි තියෙන්නේ. How are you? ඔයාට කොහොමද? How are you? ඔයාට කොහොමද? උදාහරණය 2. How are you today? අද ඔයාට කොහොමද? How are you today? අද ඔයාට කොහොමද? How are you today? පාඩම් අංක 79. වෙච්ච දෙයක් කොහොමද කියලා අහන්නේ කොහොමද? How was? How was? කියන්නේ මේ දේ උනේ කොහොමද කියලා අහන එක. How was? කොහොමද මේ දේ උනේ? How was? උදාහරණ 1. How was your trip? ඔයාගේ ගමන කොහොමද? How was your trip? ඔයාගේ ගමන කොහොමද? How was your trip? උදාහරණය 2. How was the movie? ෆිල්ම් එක කොහොමද? How was the movie? ෆිල්ම් එක කොහොමද? How was the movie? පාඩම් අංක 80. දැන් තත්වය කොහොමද කියලා අහන්නේ කොහොමද? How is? How is? දැන් තත්වය කොහොමද?
how is උදාහරණය 1 how is your mother ඔයාගේ අම්මට කොහොමද දැන් how is your mother ඔයාගේ අම්මට කොහොමද දැන් how is your mother උදාහරණය 2 how is your job ඔයාගේ රස්සාව කොහොමද how is your job ඔයාගේ රස්සාව කොහොමද how is your job පාඩම් අංක 81 ඔයා කොහොමද මෙන්න මේ දේ කරන්නේ අපි කොහොමද මේක අහන්නේ how do you ඔයා කොහොමද මේ දේ කරන්නේ how do you උදාහරණය 1 how do you cook rice ඔයා බත්තු යන්නේ කොහොමද how do you cook rice ඔයා බත්තු යන්නේ කොහොමද how do you cook rice උදාහරණය 2 how do you learn English ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්නේ කොහොමද how do you learn English ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්නේ කොහොමද how do you learn English පාඩම් අංක 82 මට කොහොමද මෙන්න මේ දේ කරන්න පුළුවන් අපි කොහොමද මේක අහන්නේ how can I කොහොමද මේ දේ කරන්න පුළුවන් how can I උදාහරණය 1 how can I improve මම දියුණු වෙන්නේ කොහොමද how can I improve මම දියුණු වෙන්නේ කොහොමද how can I improve උදාහරණය 2 how can I help මම උදව් කරන්නේ කොහොමද how can I help පාඩම් අංක 83 මෙන්න මේ කෙනා කවුද කියලා අපි ප්‍රශ්නය අහන්නේ කොහොමද who is මේ කෙනා කවුද who is උදාහරණය 1 who is he එයා කවුද who is he එයා කවුද who is he උදාහරණය 2 who is your teacher ඔයාගේ teacher කවුද who is your teacher ඔයාගේ teacher කවුද පාඩම් අංක 84 මෙන්න මේ අය කවුද who are උදාහරණය 1 who are they එයාලා කවුද who are they එයාලා කවුද who are they උදාහරණය 2 who are your friends ඔයාගේ යාළුවෝ කවුද who are your friends ඔයාගේ යාළුවෝ කවුද පාඩම් අංක 85 ඔයා මොන එකටද මේ දේ කරන්නේ which one do you ඔයාට කොයිකද ඕනේ ඔයා කොයිකටද කැමති අන්න ඒ වගේ දේවල් අහන්න which one do you උදාහරණය 1 which one do you like ඔයා කැමති මොන එකටද which one do you like ඔයා කැමති මොන එකටද which one do you like උදාහරණ 2 which one do you want ඔයාට ඕනේ මොන එකද කොයි එකද which one do you want ඔයාට ඕනේ මොන එකද කොයි එකද which one do you want පාඩම් අංක 86 ඔයා කොහෙද මෙන්න මේ දේ කරන්නේ කොහෙට වෙලාද මේ දේ කරන්නේ where do you ඔයා කොහෙද මේ දේ කරන්නේ where do you උදාහරණ 1 where do you work ඔයා කොහෙද වැඩ කරන්නේ where do you work ඔයා කොහෙද වැඩ කරන්නේ where do you work උදාහරණ 2 where do you study ඔයා කොහෙද ඉගෙන ගන්නේ where do you study ඔයා කොහෙද ඉගෙන ගන්නේ where do you study පාඩම් අංක 87 ඔයා කවද්ද කීයටද මෙන්න මේ දේ කරන්නේ when do you ඔයා කවද්ද කීයටද මේ දේ කරන්නේ when do you උදාහරණ 1 when do you wake up ඔයා කීයටද නැගිටින්නේ when do you wake up ඔයා කීයටද නැගිටින්නේ when do you wake up උදාහරණය 2 when do you leave ඔයා කවද්ද යන්නේ when do you leave ඔයා කවද්ද යන්නේ
when do you leave? පාඩම් අංක 88. ඔයා ඇයි මේ දේ කරන්නේ? ඔයා ඇයි මේ දේ කරන්නේ? Why do you? Why do you? Why do you? උදාහරණ 1. Why do you study English? ඔයා ඇයි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ? Why do you study English? ඔයා ඇයි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ? Why do you study English? උදාහරණය 2. Why do you work here? ඔයා ඇයි මෙතන වැඩ කරන්නේ? Why do you work here? ඔයා ඇයි මෙතන වැඩ කරන්නේ? Why do you work here? පාඩම් අංක 89. දැන් වෙලාව කීයද කියලා අහන්නේ කොහමද? What time is it? What time is it? දැන් වෙලාව කීයද? What time is it? උදාහරණය 1. What time is it? වෙලාව කීයද ඇත්තටම? What time is it? වෙලාව කීයද? What time is it? උදාහරණය 2. What time is it now? දැන් වෙලාව කීයද? What time is it now? දැන් වෙලාව කීයද? What time is it now? දැන් වෙලාව කීයද? පාඩම් අංක 90. මෙන්න මේ දේ කීයද කියලා අහන්නේ කොහමද? ගාන අහන්නේ මේ විදියට. How much is? How much is? උදාහරණ 1. How much is this shirt? මේ shirt එක කීයද? How much is this shirt? මේ shirt එක කීයද? How much is this shirt? උදාහරණය 2. How much is the ticket? Ticket එක කීයද? How much is the ticket? Ticket එක කීයද? How much is the ticket? පාඩම් අංක 91. එක දෙයක් තියෙනවා එහෙම නැත්නම් කෙනෙක් ඉන්නවා කියලා කොහොමද කියන්නේ? There is. There is. උදාහරණය 1. There is a book on the table. මේසේ උඩ පොතක් තියෙනවා. There is a book on the table. මේසේ උඩ පොතක් තියෙනවා. There is a book on the table. උදාහරණය 2. There is a cat outside. එළියේ පූසෙක් ඉන්නවා. There is a cat outside. එළියේ පූසෙක් ඉන්නවා. පාඩම් අංක 92. දේවල් කිහිපයක් තියෙනවා. එහෙම නැත්නම් ගොඩ දෙනෙක් ඉන්නවා කියලා කොහොමද කියන්නේ? There are. There are. උදාහරණ 1. There are many people here. මෙතන ගොඩක් මිනිස්සු ඉන්නවා. There are many people here. මෙතන ගොඩක් මිනිස්සු ඉන්නවා. There are many people here. උදාහරණය 2. There are 2 cars outside. එළියේ කාර් දෙකක් තියෙනවා. There are 2 cars outside. එළියේ කාර් දෙකක් තියෙනවා. There are 2 cars outside. පාඩම් අංක 93. මේක මගේ. ඒ කියන්නේ මංගාව තියෙන දෙයක්. මෙන්න මේක මගේ, මේක මගේ ෆෝන් එක, බෑග් එක, මේක මගේ පර්ස් එක කියලා කියන්න this is my භාවිතා කරන්න පුළුවන්. මේක මගේ. This is my. This is my. උදාහරණය 1. This is my phone. මේ මගේ ෆෝන් එක. This is my phone. මේ මගේ ෆෝන් එක. This is my phone. උදාහරණය 2. This is my bag. මේ මගේ බෑග් එක. මේ තියෙන්නේ මගේ බෑග් එක. This is my bag. මේ මගේ බෑග් එක. This is my bag. පාඩම් අංක 94. අර තියෙන්නේ ඇතින් අරක මොකක්ද? That is. That is. අරක that is. උදාහරණය 1. That is my house. අරක මගේ ගෙදර. That is my house. අර තියෙන්නේ මගේ ගෙදර. අරක මගේ ගෙදර. That is my house. උදාහරණය 2. That is the bus stop. අරක bus halt එක. That is the bus stop. අරක bus halt එක. That is the bus stop. පාඩම් අංක 95. මේවා මගේ. These are my. These are my. උදාහරණය 1. These are my books. මේවා මගේ පොත්. මේ තියෙන්නේ මගේ පොත්. These are my books. මේවා මගේ පොත්. These are my books. උදාහරණය 2. These are my keys.
මේවා මගේ යතුරු. These are my keys. මේවා මගේ යතුරු. පාඩම් අංක 96. අරවා එහෙම නැත්නම් අර අය එහෙම නැත්නම් එයාලා කියලා කියන්නේ those are my. Those are my. උදාහරණ 1. Those are my friends. අර අය මගේ යාළුවෝ. Those are my friends. අර අය මගේ යාළුවෝ. Those are my friends. උදාහරණය 2. Those are new houses. අරවා අලුත් ගෙවල්. Those are new houses. අරවා අලුත් ගෙවල්. Those are new houses. පාඩම් අංක 97. මේ මගේ කියලා කොහොමද කියන්නේ? This is my. This is my. මේ මගේ. This is my. උදාහරණ 1. This is my brother. මේ මගේ අයියා. This is my brother. මේ මගේ අයියා. This is my brother. උදාහරණය 2. This is my bicycle. මේ මගේ බයිසිකලේ. This is my bicycle. මේ මගේ බයිසිකලේ. This is my bicycle. පාඩම් අංක 98. කෙනෙක්ව පළවෙනි වතාවට හම්බුනාම ඒ සතුට ප්‍රකාශ කරන්නේ කොහොමද? Nice to meet you. Nice to meet you. උදාහරණය 1. Nice to meet you. ඔයාව හම්බ වුණ එක සතුටක්. Nice to meet you. ඔයාව හමු වුණ එක සතුටක්. Nice to meet you. උදාහරණය 2. Nice to meet you too. ඔයාව හම්බ වෙච්ච එක මටත් සතුටුයි. Nice to meet you too. ඔයාව හමු වුණ එක මටත් සතුටක්. Nice to meet you too. පාඩම් අංක 99. ආයෙත් මෙන්න මේ වගේ වෙලාවක හම්බෙමු කියලා කියන්නේ කොහොමද? See you. See you. උදාහරණ 1. See you tomorrow. හෙට හම්බ වෙමු. See you tomorrow. හෙට හම්බ වෙමු. See you tomorrow. උදාහරණය 2. See you later. පස්සේ හම්බ වෙමු. See you later. පස්සේ හම්බ වෙමු. See you later. පාඩම් අංක 100. කෙනෙක්ට සුබ ප්‍රාර්ථනා කරන්නේ කොහොමද? Have a. කෙනෙක්ට සුබ ප්‍රාර්ථනා කරන්නේ මෙහෙමයි. Have a. උදාහරණ 1. Have a nice day. ඔයාට සුබ දවසක්. Have a nice day. ඔයාට සුබ දවසක්. Have a nice day. උදාහරණය 2. Have a good trip. ඔයාට හොඳ ගමනක්. Have a good trip. ඔයාට හොඳ ගමනක් වේවා. ට්‍රිප් එකක් යන්න කලින් සුබ පතන්න පුළුවන්. Have a good trip. වාක්‍ය රටා 100ක් ඉගෙන ගත්ත නේද? දන්නේවත් නැතුව සාර්ථකව ඉංග්‍රීසි කතා කරන්න කැමතිද? එහෙමනම් මේ වාක්‍ය රටා 4500 මහන්න. ඉතින් ඔයාලට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. පහළ තියෙනවා නම්බර්ස්, මෙතනත් තියෙනවා නම්බර්ස්. දැම්ම මැසේජ් එකක් දාන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් මේ විදියටම හමු වෙමු.